ඉන්දු පාකිස්තානය මේ දිනවල යුද පිටියක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා විසින් කළ තිබෙන විශේෂ ප්‍රකාශය කියලා. පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසින් ඉන්දියාව විසින් පාකිස්තානයට සහ කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයන්ට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් දිවිපිදූ සෑම පාකිස්තාන වැසියෙකුගේම ලේ බින්දුවකටම පලිගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් මේවා සඳහන් කළ බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ. මේ අතර අද උදෑසන පාකිස්තානයේ ලාහෝර් නුවර පිපිරීමක් වාර්තා වූ අතර පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් නුවරට ඉහළ අහසේදී ඉන්දියාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බවයි. එමෙන්ම මෙම ඩ්‍රෝන යානයේ උපුර්ණ ද්‍රව්‍යද අන්තර්ගතව තිබූ බවද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. මේ අතර ඉන්දිය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරලා තිබෙනවලු. ඉන්දිය ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි කිහිපයක් සුන්බුන් බවට පත් වී ඇති ආකාරයද විදේශ මාධ්‍ය විශේෂයෙන් වාර්තා කරලා තිබෙන බව මෙහි සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර හමුවේ කිසිදු සිවිල් වැසියෙකුට බලපෑමක් එල්ල වී නොමැති බවයි. එමෙන්ම ඉන්දියාවට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් සිය ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම වෙනුවෙන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර විශාල ජන රැලියක් සංවිධානය කර තිබූ බවත් වාර්තා වෙනවා. මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරයේ පවතින දේශ සීමා ආසන්නයේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගත කරනු බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා.